හායි යාළුවනේ අද මං ඔයාලව හම්බෙන්න ආවේ මගේ ගෙවත්ත ගැන පොඩ්ඩක් කතා කරන්න. බලන්නකො මේ බෝගන්විලා ගස්වල පාට පච මල් ගොඩක් පිපිලා තියෙනවද. මේ බලන්නකො සුදු පාටින් පොකුරු මල් හැදිලා. මේ තියෙන්නේ දම් පාට බෝගන්විලා ගහ. මේක අපි අලුතෙන් තමයි ගෙනාවේ. මේ තියෙන්නේ කොළ පාටින් බබලන අපේ ගෙදරට පේන තේ වත්තක්. මේක උදේට පිනිබින්දු වැටිලා පාරම ලස්සනට පේනවා අපිට. මේ තියෙන්නේ රෝස ඉද්ද ගහ. බලන්නකෝ අපේ ගෙදරට පේන view එක. මීදුමෙන් වැහිලා. මේ බලන්නකෝ උදේම පහන තියන්න මල කඩන්න ආව ගම. බලන්නකෝ මේ මලේ ලස්සන මේ රුක්කත්තන ගහක්. මේ තියෙන්නේ ගැට පිච්ච ගහ. මල් ගොඩක් පිපිලා තිබ්බේ. මං ඉතින් ටිකක් කඩාගත්ත පූජා කරන්න. මේ බලන්නකෝ අපේ ගෙදර ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ අපේ අම්මගේ ඩුබායි රෝස පාත්තිය. කහ පාට, රෝස පාට වගේ ගොඩක් පාටවල් වලින් මල් පිපිලා නම් තියෙනවාද. මේ පැලෙත් ගොඩක් ලස්සන පැලයක්. මේ තියෙන්නේ විෂ්ණුකාන්ති ගහ. මේකේ මල් ගොඩක් හැදිලා තිබ්බේ. මේ මල නම් මට හරිම ලස්සනයි. බලන්නකො බෝගන්විලා පාට පාටින් මල් හැදිලා තියෙනවා. ඔය තියෙන්නේ ලා පාටට හුරු දම් පාටක්. මේ රෝස පාට පොකුරු එකක්. මේ බලන්නකො අපේ අම්මා හදපු ලස්සන එල්ලෙන පෝච්චි ටික. මේකේ නම් පෝච්චිවත් පේන්නේ නෑ. ඒ තරමටම පැලේ ලොකුයි. මේ බලන්නකො අපේ අම්මා කන්දේ තියලා අරන් ආව කොටයක්. ඒක දැන් ගොඩක් දිරලා. අපේ අම්මා ඒකේ මල් වැලක් යවුවා. බලන්නකො ඒකේ පාටවල් තද කොළ, සුදු පාට, රෝස පාට. ඒක දැන් කොටෙත් පේන්නේ නැති වෙන්න කොටේ පුරාම ගිහිල්ලා. බලන්නකො ලස්සනද කියලා. මේ බලන්නකෝ මේ මහා හැඩේ ගහක්. හැබැයි මේක කොණ්ඩ ගහක් වගේම ලස්සන ගහක්. බලන්නකෝ පෝච්චිය වටේටම අතු දාලා. මේක නම් අපි ගේටි තිබ්බේ චූටි පැලයක්. දැන් ඒක පෝච්චියත් වැහෙන්නම හැදිලා තිනවා. මේක නම් අපේ අම්මා කඩෙන් එන ගේටි චූටි පැලයක් තිබ්බේ. හැබැයි දැන් නම් ගොඩාක් ලොකු වෙලා පෝච්චියවත් පේන්නේ නැහනේ. මේ තියෙන්නේ අපේ අම්මගේ ඇන්තූරියම් පාත්තිය. ඉතින් මටත් ඔයාලට කියන්න තියෙන්නේ ඔයා හැමදාම මල්පල වලට ආදරේ කරන්න. අපේ අම්මත් ඒ වගේ. ඉතින් මමත් මල්පල වලට ගොඩක් ආදරේ. ඉතින් ඔන්න ඔයාලා හැමෝටම බයි.